තායි කැනල් කියන්නේ තායිලන්ත බුක්ක හා අන්දමන් මුහුද යා කරන තායිලන්තයේ යෝජිත ඇල ව්‍යාපෘතියක්. මලක්කා සමුද්‍ර සන්ධිය මඟ හරිමින් ඉන්දියානු සහ පැසිෆික් සාගර අතර ගමන් කරන නැව් සඳහා කෙටි මාර්ගයක් ලෙස තායි ඇල යෝජනා කරලා තියෙනවා. යෝජිත ඇල මාර්ගයේ දිග කිලෝමීටර් 102ක්. තායි ඇල හරහා ගමන් කිරීමේදී කිලෝමීටර් 1200ක සැලකිය යුතු නාවික දුරක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ගමන් කාලය දින 2කින් හෝ 5කින් පමණ අඩු කරගන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. ඒ නිසා නැව්වලට මලක්කා සමුද්‍ර සන්ධිය මඟ හැර පැසිෆික් සාගරය සහ ඉන්දියන් සාගරය අතර ඍජුව ගමන් කරන්න පුළුවන්. මේ නිසා ලෝකයේ ප්‍රධාන වගේම කාර්යබහුලම නැව් ගමනාගමන මධ්‍යස්ථානයක් ලෙස සිංගප්පූරුව සහ අවට වරාය ආර්ථිකයන්ටද මෙයින් බලපෑම් ඇති වෙන්න පුළුවන්. පාරිසරික බලපෑම් සහ භූ දේශපාලනික බලපෑම් නිසා මේ ව්‍යාපෘතිය සැලකිය යුතු ලෙස අභියෝගවලට මුහුණ දෙනවා. භූ දේශපාලනික බලපෑම් හමුවේ තායි ඇල කලාපීය සහ ගෝලීය ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි නිගමනය කරන්න පුළුවන්. කෙසේ වෙතත් යෝජිත තායි කැනල් ව්‍යාපෘතියෙන් පසුව පැසිෆික් සාගරය ඔස්සේ පැමිණෙන නැව් තායි කැනල් හරහා සිංගප්පූරුව මඟ හැර දීර්ඝ ගමනකින් පසු ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට හෝ කොළඹ වරායට පැමිණෙන්නට පුළුවන්. එසේ වුවහොත් අනාගතයේ වර්තමානයට වඩා ශ්‍රී ලංකාවේ වරායන් ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථාන ලෙස වර්ධනය වීමේ විභවතාවයක් තියෙනවා.